වෛශ්‍රව මුනි එහෙම නැත්තම් මේ එන පෙළපත තනිකරම මට හිතෙනවා නිකන් මේ පෘථුවියේ ජීවත් වෙන මිනිස්සුන්ට වඩා එහා පැත්තේ හිටපු වෙන කොට්ටාසයක් වෙන්න ඇති කියලා. වහයට දැන් ඇදලා ගන්න එලියස්ලා. මම කතන්දරේ ඇදලා ගන්නවා. නිල් පාට මිනිහෙක් කියලා මිනිස්සෙක් අද සමාජ පිට දකින්න හම්බ වෙන්නේ නැහැ. ඔක්සිජන් ඩිප්‍රයිව් වුණොත් ඇති. මහා වංශයේ තියෙන එක පරිච්ඡේදයක් අහලා තියෙන විදිහට 40 වෙනි පරිච්ඡේදය තනිකරම ඉරලා විනාශ කරලා දානවායි කියලා කියනවා. මෙන්න මේ කොටසේ තමයි මේ රාවණාගේ තියෙන යම් යම් සාක්ෂි ඉතුරු වෙලා තිබ්බයි කියලා විශ්වාස කරන්නේ. කෝඩිනේට් එක ගත්තොතින් මේකත් මම ඉන්දියන් කට්ටියක් කරපු පොඩ්කාස්ට් එක හැවුවේ. ඒ කෝඩිනේට් එක ගත්තොතින් එයාලා කියන්නේ 00 කෝඩිනේට් එක තමයි ලංකාව කියන ලොකේෂන් එක තියෙන්නේ කියලා. දැන් රාමායනය කොහෙවත් කියන්නේ නැහනේ ශ්‍රී ලංකාව කියලා කියන්නේ නැහැ. ඒක තියෙන්නේ ලංකා කියන රාජ්‍යය. ලංකා කියන්නේ දූපතක්. ලංකා දූපත් රාජ්‍යයේ රජතුමා විදියට තමයි රාවණාව සලකන්නේ. ඒ ලංකාව විස්තර කරලා තියෙන විදිහ එවිඩන්ස් විදියට ගත්තොත් මේක ලංකාව නොවෙන්න තියෙන පොසිබිලිටි එක වැඩි. රාවණා කියන රජු කෙනෙක් ලංකාවේ හිටියේ නැහැ. පුරා විද්‍යාත්මක ඓතිහාසික මතය තමයි රාමායනය කියන්නේ ප්‍රබන්ධයක්. එතනින් තමයි මේ රාවණ පරපුරේ සිංහල යක්කු පුත්තු කියන එක ගොඩනැගෙන්නේ. ගොඩනැගෙන්නේ. හරියට. ආයිබෝන් කියලා පිළි අරගන්නවා අපේ නර්ඩ්ට තවත් එක එපිසෝඩ් එකකට. අදත් ඔන්න ගිය සතිය වගේම ගොඩක් කන්ට්‍රෝවර්ෂල් කතන්දරයක් තමයි කතා කරන්නනේ. ගිය සතියකට පොඩි අලයින්මන්ට් එකක් තියෙනවා අද අපි කතා කරන්න ඉන්න ටොපික් එක සම්බන්ධයෙන්. ඉතින් අද අපි කතා කරන්න හිතාගෙන ඉන්නේ අපි හැමෝම දන්න ගොඩක් අය කැළඹීමට පත් වෙන මාතෘකාවක් කරන රජ කෙනෙක් ගැන. ඒ තමයි රාවණා රජතුමා ගැන. ඉතින් මේකේ ඇත්ත නැත්ත කොහොමද රාවණා රජතුමා ලංකාවට ආවේ? ඇත්තට මෙහෙම ටෙක්නොලොජි එකක් රාවණා රජතුමා විසින් නිෂ්පාදනය කරලා තියෙනවද? එහෙම නැත්නම් ඒ දඬු මොනර කියන කතන්දරෙත් එක්කලා මේ අපි දානිගල කතන්දරෙත් එක්කලා කොහොමද ඒක සම්බන්ධ වෙන්නේ? සහ කොහොමද මේ රාවණා කියන රජතුමා ඉන්දියාවත් එක්ක සම්බන්ධ වෙන නිසා ඇත්තටම ලංකාව කියලා දේශයක් තිබ්බද කියන කතන්දරයටත් අපි යනවා. එහෙනම් අද අපි අපේ කතාව පටන් අරගමු. මේ කියන්නේ ශ්‍රී ලංකාව තියෙනවා. නමුත් රාමායනයේ ලංකාව කියන්නේ අපේ ලංකාවද කියන කතාව තමයි අපි ඒක ගැන කතා කරන්නේ. එහෙනම් මුලින් ඉඳලා පටන් ගත්තොතින් රාවණා කියන චරිතය අපිට මුලින්ම හම්බෙන්නේ වාල්මීකිගේ රාමායනය කියන කතාවෙන්. එතකොට මේක හින්දු ග්‍රන්ථයක්නේ. ඒක ලියපු කතාවක්. එතකොට මේ කතාවේ තමයි හම්බෙන්නේ. එතකොට ඕකේ අපිට හම්බෙනවා රාමලාගේ සීතලාගේ ෆැමිලි එක වගේම රාවණාගේ ෆැමිලි එක ගැනත් ලොකු හිස්ටරි එකක් හම්බෙනවා. ඉතින් අපි එතනින් පටන් ගමු. එයාලගේ පවුල පසුබිම මොකද්ද? රාවණා රජතුමාගේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එක ගැන කතා කරොතින් එයාගේ තාත්තගේ නම කියන්නේ වෛශ්‍රව මුනි කියන රජතුමෙක්. වෛශ්‍රව මුනිට දෙවිවරු 5 දෙනෙක් හිටියයි කියලා කියනවා. එතකොට ඒකෙන් අකබිසව තමයි මේ පුස්පොත්තකා දේවී එක නම් වලින් හඳුන්වනවා. මේ එක එක තැන්වල එක එක නම් වලින් තියෙන්නේ. එක එක පුස්පොට්ටකා කියනවා, පුස්පොත්තකා කියනවා. කොහොම හරි එයාගේ ලොකු පුතා තමයි මේ රාවණා කියලා කියන්නේ. එතකොට රාවණා රජතුමාට තවත් කියන්නේ අයියලා මල්ලිලා සෙට් එකක් ඉඳලා තියෙනවා. සහෝදර සහෝදරිවරු. එතකොට එක්කෙනෙක් වෛශ්‍රවණ එහෙම නැත්නම් කුවේර කියලා ගොඩක් අය දන්නවා. එතකොට කුම්භකරණ, විභීෂණ, තිසරණන්, කරන්, දුෂණන් කියලා තව 3 දෙනෙක් ඉඳලා තියෙනවා. වගේම එකම සහෝදරිය වන සුපර්ණිකා කියලා දේවි කෙනෙක් ඉඳලා තියෙනවා. එතකොට මේ රාවණා කියන රජතුමා තමයි ඔය ඉන්දියාවේ එහෙම නේ හින්දු ආభాසයක් නේ තියෙන්නේ යාලට. රාමායනය ගත්තොත් රාමායනය ඇවිල්ලා හින්දු ආభాසයක් තියෙන්නේ. ඒකයන්ගේ ඒගොල්ලන්ගේ වටිනා පොතක් නේ. එතකොට ඒකේ හින්දු ආభాෂයක් තමයි ඇත්තටම තියෙන්නේ රාවණ කතාව. මෙයාලගේ අර ගෝත්‍රය ගත්තොත් මෙයාලා යක්ෂ ගෝත්‍රේ කට්ටිය කියලා කියන්නේ නේ. යක්ෂ ගෝත්‍රේ කට්ටිය කියලා කියන්නේ. එතකොට දැන් මේ වෛශ්‍රව මුනි කියන්නේත් ඇත්තටම මේ යක්ෂ ගෝත්‍රයේ පෙළපතේම එන සම්භාවයක් තියෙන රජ කෙනෙක්. ඒ වගේම මෙයාට ඉන්න මේ අගවිසවරු 4 දෙනෙක්ම යක්ෂ ගෝත්‍රයේ කට්ටිය සහ එක දේවියෙක් විතරක් එයා නාග ගෝත්‍රයේ වෙනවා. මං හිතන්නේ එයාගේ නම තමයි මාලිනී. මට ෂුවර් නෑ. මොකද මාලිනී කියලා තමයි මට මතක හැටියට කිව්වේ. ඒතකොට එයාගේ පුතා තමයි විභීෂණ කියලා කියන්නේ. ඒතකොට අපි මං හිතන්නේ අපි දන්න මේ සමාජයේ තියෙන මොකද්ද සතරවරම් දෙවිවරුන්ගේ අතරෙත් විභීෂණ දෙවියෝ ඊළඟට කුවේර තව කවුද ඉන්නේ? කුම්භකර්ණත් ඉන්නවා. තමයි විභීෂණ කියන්නේ දෙන්නම එක. විභීෂණ කුවේර කෙනෙක් කෙනෙක්. ඕකේ. එතකොට අනිත් එක කවුද? කොහොමද 4 දෙනා ඉන්නේ? සතරවරම් දෙවිවරුන්ගේ අනිත් 4 දෙනාට නම් අනිත් වෙනම බෞද්ධ දෙවිවරු 4 දෙනෙක් ඉන්නේ. ඒ කියන්නේ අපි බෞද්ධ පොත්පත්වල ගත්තොත් එන්නේ මේ ධෘතරාෂ්ට්‍ර විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන 4 දෙනා. ඒතර ඔය වෛශ්‍රවණ කියන කෙනා තමයි ඔයා කියපු කුවේර. කුවේර හැබැයි වෙනස. කාලයත් එක්ක ඕක වෙනස් වෙලා ලංකාවේ අර මධ්‍ය කාලීන සතරවරම් දෙවිවරු 4 දෙනෙක් කියලා දැක්වෙනවා. ඒ ඇවිල්ලා සමන් දෙවියෝ, ඒ කියන්නේ සුමන සමන් දෙවියෝ, කතරගම දෙවියෝ, උපුල්වන් දෙවියෝ, විභීෂණ දෙවියෝ. හැබැයි එතනත් විභීෂණ කියන කෙනා ඉන්නවා. ඉන්නවා. කොහොම හරි හතරම
කැටගරිස් දෙකේම විභීෂණ කියන කෙනා ඉන්නවා. හරි මං ඉස්සරහට කතාව යන්න කලින් මට කියන්න එක දෙයක් තියෙනවා. දැන් මේ සමාජයේ පැවතෙන ඒ කියන්නේ මේ කටකතානේ ඔක්කොම යන්නේ. මේ කටකතාත් එක්කලා මට හිතිච්ච එක දෙයක් තමයි මේ වෛශ්‍රව මුනි එහෙම නැත්නම් මේ එන පෙළපත තනිකරම මට හිතෙනවා නිකන් මේ පෘථුවියේ ජීවත් වෙන මිනිස්සුන්ට වඩා එහා පැත්තේ හිටපු වෙන කොට්ටාසයක් වෙන්න ඇති කියලා. ඇත්තටම ඒලියන්ස්ලා වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ බාහිර දැන් ඇදලා ගන්න ඔව් එලියන්ස්ලා. මම කතන්දරේ ඇදලා ගන්නවා. ආයෙ පොඩ්ඩක් කතාවේ දැන් මේ කතාව අපි මැද්ද යන් මේ අන්තිමට එනවනේ දැන් රාවණාව මෙල්ල කරන්න පුළුවන් මේ විෂ්ණුට විතරයි කියලා කියනවනේ. එතකොට විෂ්ණු කියන එක්කෙනා ඇඟ නිල් පාට කියලානේ කියන්නේ නේ. විෂ්ණු නිල් පාට කියලා. එතකොට ඔය කියන විදියට එන කටකතන්දරත් එක්කලා ඇත්තටම සාමාන්‍ය මිනිස්සෙක් වුණා නම් මම දන්නේ නැහැ කමෙන්ට් සෙක්ෂන් එකේ එහෙම දන්න කෙනෙක් ඉන්නවනම් ස්පෙන්ඩ් කරලා දාන්න. මට හිතෙන්නේ මේක කියන්නේ. එහෙම කෙනෙක් නම් සාමාන්‍ය නිල් පාට මිනිහෙක් කියලා මිනිස්සෙක් අද සමාජ පිට දකින්න හම්බ වෙන්නේ නැහැ. එහෙම කවුරුත් නැහැ පාට ගාගෙන හිටියොත් ඇරෙන්නේ එහෙම කෙනෙක් නැහැනේ ඇත්තටම. එතකොට එහෙම ඔක්සිජන් ඩිප්‍රයිව් වුණොත් ඇරෙන්නේ. ඕකේ වැරෙන්න මේ එහෙම නම් ඇත්තටම ඒ පරම්පරාව වෙන ඒ කියන්නේ ඒලියන් බීන් කෙනෙක් හරි කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඒ පරම්පරාව හැදීගෙන ඇවිල්ලා එක තැනකදී මේක විනාශ වෙලා යනවනේ මේ මම හිතන්නේ මේ ශිෂ්ටාචාරය මේක තැනකදී විනාශ වෙලා යනවනේ. ඔතනින් පස්සේ සමහර වෙලාවට ඊට වඩා ලෝ ලෙවල් බීන් කෙනෙක් එන්න ඕනේ කියලා හිතලා එහෙම මිනිස්සු කියන જાතිය ප්ලාන්ට් වුණාද දන්නේ නැහැ. කන්ස්පිරසි බිල්ඩ් අප් කරනවා. රාවණාගේ කතන්දරේ මිනිස්සුන්ගේ ඔක්කොම කටකතා එහෙම නැත්නම් රිටන් සෝසස් කොහෙවත් නැහැ. එක තැනකදී බ්‍රිටිෂ්ලා මං හිතන්නේ ලංකාවට ආවට පස්සේ මහා වංශේ තියෙන එක පරිච්ඡේදයක් අහලා තියෙන විදිහට 40 වෙනි පරිච්ඡේදය තනිකරම ඉරලා විනාශ කරලා දානවායි කියලා කියනවා. මෙන්න මේ කොටසේ තමයි මේ රාවණාගේ තියෙන යම් යම් සාක්ෂි ඉතුරු වෙලා තිබ්බයි කියලා විශ්වාස කරන්නේ. ඒ වගේම සෑහෙන කාලයකට කලින් ඒත් බ්‍රිටිෂ්ලා ආපු කාලෙක මොකක් හරි රිසර්ච් යුනිට් එකක් ලංකාවේ හදලා තියෙනවා. ඒ හදපු රිසර්ච් යුනිට් එක ඇතුලේ වැඩි හරියම ප්‍රොමෝට් කරලා තියෙන්නේ මේ රාවණා කියන රජතුමා කියන්නේ මිත් එකක්. එහෙම නැත්නම් මිනිස්සු ඔළුවේ හදාගත්ත කතන්දරයක් කියලා මිසක ඒක ඇත්තටම එකක් නෙමෙයි කියන එක. එතන තමයි මේ ලොකුම වැරද්ද කරගත්තේ. එහෙම නැත්නම් මේ හිස්ටරි එක හංගන්න යනවයි කියලා කතන්දරයක් තියෙනවා. ඔව් දැන් මට ඔයා මහාවංශය ගැන කිව්වනේ මට එතන තියෙන ගැටලුව තමයි ඇයි මේ 40 වෙනි පරිච්ඡේදයක මේ රාවණා ගැන කියන්නේ රාවණා එන්නේ මුලින් නේ නම් මහාවංශයේ මුල්ම පරිච්ඡේදවල ඒක ගැන තියෙන්න ඕනේ. එතන පොඩි ගැටලුවක් තියෙනවා. ඒ ඇරෙන්න ඔයා කිව්වා මේක මිත් එකක් කියන කන්සෙප්ට් එක ගොඩක් පොපියුලරයිස් වෙනවා කියලා. ඒක බ්‍රිටිෂර්ස්ලා කියන්නේ දැන් එයාලා අර ආකියොලොජිකල් හිස්ටොරිකල් පොයින්ට් ඔෆ් view එකෙන් බැලුවාම ඇත්තටම එවිඩන්ස් නැහැනේ. මොඩර්න් ආකියොලොජිකල් විදියට බැලුවොත් එවිඩන්ස් නැහැ. ඔව්. හැබැයි අපි රාමායනය කියන කතාව මූලාශ්‍රයක් විදියට ගත්තොත් ඕක හා සැසඳෙන ලංකාවේ ස්ථාන කීපයක්ම තියෙනවා. තව ඔය ලංකාවේ එක පළාත්වල එයාලා රාවණා රජතුමා ආශ්‍රය කරගෙන ඇති කරගත්ත පොඩි මේ සංස්කෘතීන් තියෙනවා. එතකොට ඒ සංස්කෘතික අංග තියෙනවා. එතකොට මං ඒ ටික ගැන පොඩ්ඩක් පොඩි සමරි එකක් දීගෙන යන්නම්. ඔව් එතකොට අපි ගත්තොත් ලංකාවේ රාවණාට තියෙන සම්බන්ධකම් ගත්තොත් අපිට ඕක කැටගරිස් කීපයකට බෙදන්න පුළුවන්. එකක් තමයි අපේ මේ ඓතිහාසික හා අත්‍යවිශ්වාස ආශ්‍රයෙන් අපිට එන එක සාක්ෂි රාමායනයට තියෙන සම්බන්ධ. ඒ වගේම ලංකාවට අතීතය කියපු නම් ඒ වගේම අපේ එන ජනප්‍රවාද සහ අපේ රට වටේ තියෙන එක ස්ථාන නම් ඔයාලා දන්නවා රාවණ ඇල්ල තියෙනවා සීතා එළිය තියෙනවා ඔය වගේ රාමා සීතා වැව කියලා තැනක් තියෙනවා ගොඩක් අය දන්න චරියත් පාත් එක එවනම් සමාලාට ඉස්සර ළඟදි දාපු නම් වෙන්නත් පුළුවන් නමුත් මේ ආශ්‍රයෙන් එක නම් හැදිලා තියෙනවා ඒ වගේම තමයි අපිට මේ සබරගමුව ආශ්‍රිතව ජනප්‍රවාද කිහිපයක් ගොඩනැගිලා තියෙනවා මේ රාවණ ඇවිල්ලා හොඳ රජ කෙනෙක් එයා කියන්නේ ගොඩක් මිනිසුන් ආදරය කරපු රජ කෙනෙක් ඒ වගේම එයාට ලොකු රාජධානියක් තිබ්බා ඒ වගේ ජනප්‍රවාදයක් සබරගමුව ආශ්‍රිතව රිසර්ච් කීපයක් කරලා තිනවා මේ මීමුරේ කියන විලේජ් එක මීමුරේ කියන ගම දන්නවනේ මීමුරේ ඇවිල්ලා ලස්සන ගමක් ඒක ඒ ජන කොට්ටාශේ මීමුරේ ජීවත් වෙන ජනතාව ඇවිල්ලා රාවණා සහ රාවණාගේ යක්ෂ ගෝත්‍රයේ ඒ ගෝත්‍රයෙන් පැවතෙන කට්ටිය කියලා තමයි කියන්නේ. ඔය මීමුරේ ජනතාව වන්දනාමාන කරන දෙවි කෙනෙක් ඉන්නවා බණ්ඩාර දෙවිය කියලා. එතකොට මේ රිසර්ච් පේපර් එකට අනුව මේ බණ්ඩාර දෙවියෝ කියන්නේ ඇත්තටම මේ රාවණාගේ සීයා වෙච්ච පුලස්ත්‍රි ඍෂිවරයා වෙන්න පුළුවන් කියලා සැලකෙනවා. එතකොට මේ ඍෂි කියන්නේ ඇත්තටම රාවණාගේත් ගුරුතුමානේ. රාවණාගේ ගුරුතුමාගේම රාවණාගේ සීයා කියන්නේ තාත්තගේ තාත්තා. මේ මීමුරේ ආශ්‍රිතව ජනප්‍රවාද හැදිලා තියෙනවා ජන ගීතත් හැදිලා තියෙනවා ඒවල කතා තියෙනවා මේ රාවණාගේ යක්ෂ සේනාව අර ලකේගල කියන කන්ද තියෙන අර උල්ල වගේ කන්ද ඒ ලකේගල කන්දේ ඉඳලා ඒ ජනතාවේ ගමේ ජනතාව ආරක්ෂා කරනවා කියලා ඒ කතා. එතකොට දැන් ලංකාව වටේ ගත්තාම ලංකාව වටේ මේ රාමායනයට වගේම රාවණාට සම්බන්ධ වෙන සයිට්ස්
20 ගානකට වඩා ඒක අපි දන්න තැන් ගොඩක් තියෙනවා. එකක් ඔයා කියපු විදිහට සීගිරිය. සීගිරිය ගොඩක් අය විශ්වාස කරන විදිහට කාශ්‍යපට කලින් මේක හදලා තිබ්බ එකක්. ඒක රාවණාගේ එයාගේ පැලසස් කීපයකින් එයාගේ මාලිගා කීපයකින් එකක් විදිහට තමයි සීගිරිය සැලකෙන්නේ. එතකොට මේ තිකුණාමලේ තියෙන තිරුකෝණේශ්වරම් කෝවිල. ඕකේ. එතකොට මේ අර කින්යා උණු වතුර ලින් කියලා තියෙන. ඔව්. ඔයා ගිහිල්ලා ඇති එතන. ඒක මං ඇවිල්ලා ගිහලා තියෙනවා. රාවණ රජතුමා මේ පොළොවට එයාගේ කඩුවෙන් ගහලා මේ පැන නැගිච්ච වතුර මේක ටිකක් කියලා තමයි ඒක සැලකෙන්නේ. සැලකෙන්නේ. තිරුකෝණේශ්වරම් කෝවිල් ඇවිල්ලා රාවණ රජතුමා ශිවට පුද පූජා පවත්වන්න හදපු කෝවිල. තව මාතලේ තියෙනවා දුනුවිල කියලා වැවක් තියෙනවා. එතකොට මේ වැව ඇවිල්ලා මේ දුනුවිල කියන්නේ මේ අර අන්තිමට රාවණාව මරන්න රාමා දුනු ඇදලා විද්ද තැන කියලා තමයි කියන්නේ. කියන්නේ ඕකේ. තව ඔයාලා දන්නවා ඇති අර පුස්සල්ලාව ඒ අර හැටන් පැත්තෙන් එහෙම යනකොට චරියත් පාත් කියලා එකක් තියෙනවා. කන්දක උඩ තියෙනවා නිකන් කන්දක තියෙනවා මේක ග්‍රාස් ස්ට්‍රිප් එකක් වගේ නිකන් ලෑන්ඩින් ස්ට්‍රිප් එකක් වගේ. ඉතින් ඒකත් අර දනුමොනරේ ලෑන්ඩ් කරපු තැන කියලා කියනවා. ලෑන්ඩිං කියලා කියන්නේ. ලෑන්ඩින් ස්ට්‍රිප්. දානිකල කතන්දරෙත් ඉතින් ඒකටනේ පොඩ්ඩක් යනවනේ දානිකල චාර්ජින් හබ් එකක් විතර දානිකල තිබ්බයි කේස් කියලා. එක ඇවිල්ලා දානිකල එයා ස්ට්‍රිප් එකක් නැහැ නේ එහෙනම් හෙලිකොප්ටරයක් වගේ ලෑන්ඩ් කරනවා. ඕකේ. තව තියෙනවා සීතාම්මාන් කෝවිල තියෙනවා හග්ගල බොට්නිකල් ගාඩන්ස් නුවරඑළිය තියෙන ඒකත් මේ රාමායනයට සම්බන්ධ අර මේ ඒ තිබ්බ ගාඩන් එක කියලා කියනවා. තවත් අහලා ඇති ගාල්ලේ තියෙන රූමස්සල. ඒ අර හනුමාන් අර මේ බෙහෙත් ගෙන්න ගිය මේ අර සංජීවනි කියන බෙහෙත අරන් හැදිද්දි එයාට හර්බ් එක ඒ අර බෙහෙත හොයාගන්න බැරි ඉඳ මුළු කන්දක් මුස්සන් ආවා කියනවා. කන්දක් මුස්සන් ආවයි කියලා ඔය කියනවනේ. කන්දෙන් වැටිච්ච කැලි තමයි රූමස්සල එහෙම තියෙන්නේ. මොකද ඒ රූමස්සල කියනවා කියලා කියන්නේ. ඒ ගලේ ඒ කන්දේ තියෙන එක මේ ඖෂධීය ශාක තියෙනවා. ඔය විදිහට ලංකාව පුරාම ගොඩාක් ජනප්‍රවාද ආශ්‍රයෙන් ගොඩ නැගුණු නම් ඒ වගේම ස්ථාන නාම එහෙම ගොඩාක් තියෙනවා. එතකොට අපිට හිතන්න පුළුවන් මේ රාමායණයෙන් ඇත්තටම ලංකාව සහ ලංකාව ආශ්‍රිතව අපි හැදිච්ච ශිෂ්ටාචාරයට ලොකු බලපෑමක් තිබ්බ කියන එක අපිට විශ්වාස කරන්න පුළුවන්. ඔය රාමායනයේ හැටියට අවුරුදු 5000කට විතර කලින් ලංකාවයි ඉන්දියාවයි අතර තියෙන ඔය බ්‍රිජ් එක තියෙන්නේ පොඩි ගැප් එකක්නේ තියෙන්නේ. ඕක සමහර වෙලාවට ඇත්තටම ලංකාව ඉන්දියාවයි කියන්නේ එකක් වෙන්නේ නැති. يعني තමිල්නාඩු කර්ණාටක ඔය ටිකත් එක්කලානේ ලංකාව ඇත්තටම පොඩි හින්දු ආభాසකින්නේ ඒ කාලේ පැවතෙන්නේ නැත්. ලංකාවේ අකුරුත් ගොඩක් වෙලාවට තියෙන ඔය අපේ තියෙන්නේ බෝල අකුරුනේ එන්නේ. ඒවත් සමහර වෙලාවට හින්දු ආකාරයට ගොඩක් يعني ටැමිල් අකුරුත් එක්කලා සමහර ඒවා සසඳන්න පුළුවන් බැරි නෑනේ. ලැන්ග්වේජස් දෙකම එකම ෆැමිලි එකකින් තමයි එන්නේ. එකම ෆැමිලි එකකින් ඉතින්. එතකොට තව එකක් තියෙනවනේ දැන් කෝඩිනේට් එක ගත්තොතින් මේකත් ඔය මම ඉන්දියන් කට්ටියක් කරපු පොඩ්කාස්ට් එක හැවුවේ. ඒ කෝඩිනේට් එක ගත්තොතින් එයාලා කියන්නේ 00 කෝඩිනේට් එක තමයි ලංකාව කියන ලොකේෂන් එක තියෙන්නේ කියලා. එහෙම ගත්තොතින් අපි දැන් මොඩර්න් කෝඩිනේට්ස් GPS කෝඩිනේට්ස් ගත්තොත් 00 අහුවෙන්නේ ඉංගලන්තයට ඉන්න ඉංගලන්තයට ඒ පැත්තට වෙන්න එපා. එතකොට මෙතන මෙයාලා මේ කෝඩිනේට්ස් කියන්නේ මේ ඉන්දියාව හරහා මැදින් යන රේඛාව තමයි යාලා බිඳුව කොටි සලකන්නේ. ඉන්දියාව හරහා මැදින් යන රේඛාව ඒක සමකයට හම්බෙන තැන තමයි බිඳුව තියෙන්නේ කියලා. එතකොට ඒක ඇත්තටම මේ මැලේසියාරි ඒ පැත්තට මෝල්ඩිව්ස් වලට කිට්ටු වෙන්න මොකක් කරේ. එන්නේ ඇත්තටම ඒ කියන්නේ අපි ඒක ගැන කතා කරොත් ඔය දැන් රාමායනය කොහෙවත් කියන්නේ නැහනේ ශ්‍රී ලංකාව කියලා කියන්නේ නැහැ නේ. ඒ කාලේ කොහොමත් ඒව රටක් තිබ්බේ නැහනේ. තිබ්බේ නැහැ. එතකොට මේකේ තියෙන්නේ ලංකා කියන රාජ්‍යය කියන එක. ලංකා රාජ්‍යයේ ලංකා කියන්නේ දූපතක්. ලංකා දූපත් රාජ්‍යයේ රජතුමා විදියට තමයි රාවණාව ලංකා කියන එක සඳහන් වෙනවා රාමායනය වගේම මහාභාරත කියන ඒ පොත් දෙකේම සඳහන් වෙනවා. හැබැයි මේකේ ලංකාව විස්තර කරලා තියෙන විදියෙන් අපිට හිතෙන්නේ නැහැ. ඒ ලංකාව විස්තර කරලා තියෙන විදිය එවිඩන්ස් විදියට ගත්තොත් මේක ලංකාව නොවෙන්න තියෙන පොසිබිලිටි එක වැඩි. කියන්නේ දැන් කියන ශ්‍රී ලංකාව නොවෙන්න තියෙන පොසිබිලිටි එක වැඩි. ඒ කියන්නේ මේක කියලා තියෙනවා ලංකා කියන රාජ්‍යය පිහිටලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ලංකා ඒ දූපතේ විශාල කඳු මුදුන් 3ක් මැද තමයි තියෙන්නේ කියලා. ඒ කියන්නේ ත්‍රිකූට කියලා තමයි මේකට කියන්නේ. අර මහාමේරු පර්වතය අහලා තියෙනවද දැන්? ඔව් මහාමේරු පර්වතය වටකොටගෙන තිබ්බ තවත් එක කන්දක් තමයි ඒක කඳු 20ක් විතර තිබිලා තියෙන එක වටේ එක කන්දක් තමයි ත්‍රිකූට කියන්නේ. ඒකේ මේ පීක්ස් 3ක් තිබිලා තියෙනවා. හැබැයි ත්‍රිකූට කියන එක ඕක අපි දෙමළ භාෂාවට හැරෙව්වහම ඕක එන්නේ ත්‍රිකෝණ මලයි කියන්නේ. මලයි කියන්නේ කන්ද.
එතකොට ත්‍රිකෝණ හරි. මලේ. ඈ එතකොට අපිට හිතෙනවා දැන් ත්‍රිකුණාමලයනේ කියන්නේ කියලා. කියලා. ඔව් මොකද ශිව දේවාලයක් තියෙන ත්‍රිකුණාමලයනේ. එතකොට ඒකත් ඕ රාවණ රජතුමාට ගොඩක් සම්බන්ධයි. ඔය සම්බන්ධයි. දැකලා තියෙන ලොකු අර මේ ශිව ස්ටැචු එක තියෙනවනේ එතන. ස්ටැචු එක තියෙනවා. කන්දක් වගේ එතන නගින්න තියෙන තමයි අර එකනේ. මේ මුහුද තියෙන්නේ. මුහුද ළඟම තියෙන මුහුද. ඔතනින්. තව එවිඩන්ස් බලන් ගියාම සමහරලාට මේක පස්සේ ත්‍රිකුණාමලය කියලා නම් කරා වෙන්නත් නම් දන්නේ කරත් නැහැ. දන්නේ. මොකද අනිත් තැන් වගේම එහෙම හිතන්නත් පුළුවන්. රාමායනයේ කියනවා මේක ලංකා කියන රාජධානිය තියෙන්නේ ඉන්දියාවට යොදුන් 100ක් ඈතින් කියලා. යොදුන් 100ක් කියන්නේ කිලෝමීටර් 1213ක් වගේ ඈතින්. හ්ම්. ඒක ලංකාවට සෙට් වෙන්නේ නැහැ ඇත්තට මෙතන. ආ. එතකොට මේ ගොඩක් ඉන්දියාවේ දැනට රිසර්ච් කරන කට්ටිය විශ්වාස කරන්නේ මේක ලංකාව ඉන්දියන් සාගරයේ බටහිර පැත්තට වෙන්න පිහිටපු රාජ්‍ය. කියන්නේ ආ ආ. අපි පිහිටලා තියෙන ඉන්දියාවේ නැගෙනහිර පැත්තටනේ. නැගෙනහිර පැත්තට. ඔව්. මේක පිහිටලා තියෙන්නේ මේ ඉන්දියන් සාගරයේ බටහිර පැත්තට බටහිර කියලා තමයි. පැත්තට. සහ බටහිර පැත්තට තවත් ලොකු දූපත් රාශියකින් වටවෙච්ච රාජ්‍යයක් විදිහට තමයි සලකන්නේ සලකලා තියෙන්නේ. ලංකා කියන. ඇත්තටම අර එක මම බලපු සමහර වීඩියෝස් වල තිබ්බ ලංකා කියන එකේ මීනින් එකත් අයිලන්ඩ් කියලා. ඕ ඒක ලංකා කියන එක මීනින් එක අයිලන්ඩ් කියන මාත් දැක්කා ඒක. ඒක මට ෂුවර් කරන්න බෑ. දැන් ගොඩක් අය සලකන විදිහට ඒ කියන්නේ මොඩර්න් දැන් ඔය ඉන්දියාවේ බටහිර ආශ්‍රිතව දැන් තියෙන දූපත් බැලුවොත් තියෙන්නේ මාලදිවයිනනේ. ඔව්. එතකොට මේ මාලදිවයිනද ලංකා රාජ්‍යය කියලා හිතන්නත් පුළුවන්. පුළුවන්. මොකද මාලදිවයිනයි ඉන්දියාවයි අතර හම්බෙනවා දූපතක් මිනිකොයි කියලා. මිනිකොයි කියලා දූපතක් මිනිකොයි දූපතේ මේ පැරණි නාමය ඇවිල්ලා මේ මිනිකා එහෙම නැත්නම් මේ මයිනකා කියලා දූපතක් තමයි හඳුන්වන්නේ. එතකොට මේක සඳහන් වෙනවා රාමායනේ හනුමාන් ලංකාවට එන ගමන් එයාට අතරමඟදී දූපතක් හම්බෙනවා කියලා මේ මයිනකා කියලා. අම්මට සරි. එතකොට ඒක තියෙන්නේ ඉන්දියාවේ බටහිර පැත්තේ. බටහිර පැත්තේ. එතකොට අපිට දැන් අපි දන්නවනේ දැන් අපේ සාගරයේ මුහුදු මට්ටම ගොඩක් වැඩි වෙලානේ. අවුරුදු 5000කට කලින් අර අයිස් ඒජ් එක ඉවර වුණාත් එක්කම මුහුදු මට්ටම ගොඩක් ඒක අවුරුදු 12000කට විතර කලින් වගේ අයිස් ඒජ් එක ඉවර වුණේ. එතකොට මේ අයිස් ඒජ් එක ඉවර වුණාත් එක්කම මුහුදු මට්ටම ගොඩක් වැඩි වුණා. එතකොට තිබ්බ ගොඩක් කඳු වගේ තිබ්බ දූපත්වල උඩ කොටස තමයි ඉතුරු වෙන්නේ. අර යට ඒවා ගොඩක් ගොඩ ගැලලා ඒවා වැහිලා යනවා. එතකොට හිතන්න පුළුවන් මේ අවුරුදු මේක රාමායනයේ තියෙන අපි දැන් හිතනවා 5000 සමහරට ඊටත් වඩා වෙන්න පුළුවන් ඈත අතීතේ වෙන්න පුළුවන්. අපිට හිතන්න පුළුවන් මේ මාලදිවයින ආශ්‍රිතව මාලදිවයින තිබ්බේ ඒ දැන්ට ඉතුරු වෙලා තියෙන ඒ යට වෙච්ච රාජධානියේ උඩ කොටසදේ මාලදිවයින කියන්නේ කියලා. ඔය විදියට ගොඩක් රිසර්ච් ගිහිල්ලා තියෙනවා. මොකද හිස්ටොරිකල් එවිඩන්ස් ගත්තාම ලංකාවේ තැන්වල නම් තිබ්බ කියලා අපිට assume කරන්න බෑනේ මේක. මේ රාමායනේ මොකද නැහැ. කියන්නේ. දැන් ආකියොලොජිකලි ෆැක්ට්ස් ගත්තත් ඔය කතන්දරයට ගියාම බ්‍රිටිෂ්ලා වුණත් ආකියොලොජිකලි නම් එයාලා ඒ ඔක්කොම ඒවා ටික කම්පෙයාර් කරලා නෑ මේක බොරුවක් කියලා කිව්වේ. ආකියොලොජිකලි ඇත්තටම ගත්තොත් එවිඩන්ස් හම්බෙච්ච නැති නිසා වෙන්න පුළුවන්. ඒතකොට එවිඩන්ස් හම්බුන්නේ නැහැ කියලා කියන්නේ ඇත්තටම ඒක තියෙන්නේ නැත්තේ මෝල්ඩිව්ස් හරි ඒ පැත්තේ වෙන්නේ නැහැ. ඒ පැත්තට ගිහිල්ලා කවුරුත් මේව කරන්නේ නැහැ නේද? මොකද ඒක ටුවරිස්ට් ඩෙස්ටිනේෂන් එකක්. ඕකේ ගිහිල්ලා හාරන්න දෙයක්වත් නැහැ. ඒක මේවා කරන්න පුළුවන්. නමුත් මං හිතන්නේ දැන් මේක කියන විදියට දැන් මේක මේ රාජධානිය දැන් හනුමාන් ගිනි තිබ්බනේ. ගිනි තිබ්බා. ඊට පස්සේ විනාශ වෙලා කියන්නේ මේක. විනාශ ඒක විනාශ වෙලා එහෙම මුහුදුපත් වුණාද දන්නේ නැහැ. ඊට පස්සේ එවිඩන්ස් ඉතින් ඒක නැතු වෙලා ගියා. රාමායන ඇත්ත නම්. දැන් රාවණාගේ මේ ඔය ඔලු 10 කතන්දරේ ඔය කතන්දරේ කියනෝනේ. ඒ කියන්නේ රාවණා කියන්නේ ඇත්තටම මම හිතන්නේ ලොකු දැනුමක් තිබිච්ච කෙනෙක් වෙන්න ඇති. මං හිතන්නේ නැහැ ඒක ඇත්තටම මිත් එකක් වෙන්න ඇති. මොකද සාමාන්‍යයෙන් යෝධයෙක් වුණත් ඔලු 10ක් තියාගෙන විදිනොයි කියන්නේ අමාරු කතන්දරයක් නේ. ඒක සාමාන්‍ය භෞතික විද්‍යාවට අනුව කරන්න බැරි දෙයක් වෙන්න ඕන. එතකොට රාවණා කියන කෙනා රාවණා කියන රජතුමාට ඔලු 10ක් නෙමෙයි මං හිතන්නේ එයාට ඒ කියන්නේ එක එක ආකාරයේ නොලෙජ් ලෙවල්ස් 10ක තියෙන්නේ නැති. හැකියාවන් 10ක් තියෙන්නේ නැති. ඔය රණශූරයෙක් කියන්නේ නැති. හොඳ දැනුමක් තියෙන්නේ නැති. දැන් අපි දන්න මේකෙන් ඇතුලේ හොඳ සයන්ටිස්ට් කෙනෙක් වෙන්න නැති. හොඳ ෆිසිෂියන් කෙනෙක් වෙන්න නැති. හොඳ ඩොක්ටර් කෙනෙක් වෙන්න නැති. ඒ වගේ මොකක් හරි නොලෙජස් 10ක් තියෙන්නේ නැති. ඒ වගේම අර ත්‍රානුකූලව අපිට කූලව මිනිස්සුන්ට චිත්‍රයක් විදියට මිනිස්සු ඇඳලා ඇති ඔලු 10කින් මේක කරන්න ඇති. ඒ වගේම මෙයාගේ තිබිච්ච එක ප්‍රශ්නයක් තමයි මෙයා ඉමෝෂනල් නැති ප්‍රශ්නයක් තිබිලා තියෙනවා. මෙයා හරි මම හිතන්නේ මේ හරි රෞද්‍ර චරිතයක්. ඒ කියන්නේ හරි හිතුවක්කාර කෙනෙක් කියලා තමයි කියන්නේ. ඒ වගේම මේ රාවණා කියන රජතුමා මේ ඩිස්ට්‍රොයි ලෙවල් එකකින් ඉන්න ඩයලොග්ලු. ඒ කියන්නේ කොහෙ ගියත් එන විනාශකාරී අදහස් තියෙන. ඒ වගේම බලය කොහොම හරි යාගේ අතේ තියාගන්න ඕන. ඒකනේ ඔය කට්ටිය කියන්නේ එපද රාවණා කුලේ යක්ක පුත්තු කියලානේ කට්ටිය පටන් අරගන්නේ කතා කරද්දි.
ඒ කතා පටන් ගත්ත තැනටත් මං ඉස්සරහට එන්න එකට තියෙනවා මේක ආ ලංකාවේ අපේ මේ සිංහල ජාතිය ආර්යයන්ගෙන් ඒ කියන්නේ ඉන්දියාවේ අර ආර්යයන් ඔස්සේ හරහා එන කවුද විජය විජයෝ ඇවිල්ලා එහෙම පැවිතිච්ච ජාතියක් නෙමෙයි සිංහල ජාතිය ඇවිල්ලා රාවණාගේ යක්ෂ ගෝත්‍රයෙන් පැවිදෙන යක්ෂ ජාතියක් කියලා ගෝත්‍රයෙන් ඕ දැන් ඒක මේ ඔතන මේ කන්ට්‍රඩික්ෂන් එකක් තියෙනවා. ඒ තියෙනවා කියන්නේ ඕකේ හැබැයි ඒක ලංකාවේ ළඟදී ඇතිවෙච්ච මතයක් කියන එක මම ඉස්සරහට කියන්නම් ඔය කතාව කියගෙන. රාවණා ඇත්තටම ඉන්දියාව ඉඳලා ලංකාවට ඇවිල්ලා තියෙන්නේ ලංකා කියන දීපෙට අපි ලංකාව කියලා හිතමුකද ලංකාවට ඇවිල්ලා තියෙන්නේ කුම්භකර්ණ එහෙම නැත්නම් එයා කුම්භකර්ණ නෙමෙයිනේ මං හිතන්නේ තව කෙනෙක් ඉඳලා තියෙනවා රාජ කරගෙන ලංකාව එයාව එලවලා තමයි ලංකාව රජ කරන්න ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ එයාට ඕන්ලා තියෙනවා ඔව් රාවණා බලය එයාගේ රාවණ ඇවිල්ලා තියෙන්නේ එයාගේ අයියා කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි අයින් කළා දාන කියන්නේ එලවලානේ ඔව් එයා ඔව් රජ කරන්න ඇවිල්ලා තියෙන දේශයට. ඒ හරි ඇවිල්ලා වාගේ තියෙන්නෙත් අර ලංකාවේ නෙමෙයිද හිටියේ එතකොට රාවණ. නෑ ඒක දැන් මම කියන්නේ ලංකාව හිත දැන් අපි ලංකාව කියන දූපතේ හිතලා කියලා මැලේසියා පැත්තේ සෝරි මෝල්ඩිව්ස් පැත්තට නෙමෙයි ඔව් කියන්නේ මෝල්ඩිව්ස් පැත්තට නෙමෙයි කියලා මම කියන්නේ. එතකොට මේ ඔව් රාවණා කියන්නේ මම කියන්නේ අර මේ හෙන කෙයොටික් චරිතයක් කියන එක. ඒ වගේම එයා කොච්චර කෙයොටික් කියනවනම් එයා හැම දෙයක්ම යුද්ධකින් තමයි ඉවර කරන්න try කරලා තියෙන්නේ. හැම දෙයක්ම. දැන් ඒක කතන්දරයක් තියෙනවා ඒක ඔයා කියාගෙන කියනනම් හොඳයි අර ඔව් ඒ කියන්නේ මේකත් ඉතින් ඇත්තටම ඉන්දියාවේ එන්න රාමායනේ ඔස්සේ හැදිච්ච කතාවක්. මොකද එයාලා දකින්නේ රාවණ රජතුමා දරුණු රජ කෙනෙක් විදියටනේ. හ්ම්. ඒ කියන්නේ එතකොට ඩීමන් කිං කියලා තමයි ගොඩක් වෙලාට හඳුන්වන්නේ හැමතැනම. ඩීමන් කිං මොකද එයා ගොඩක් දරුණු එයා ගොඩක් කරදර කරලා තිනවා ගොඩක් අයට මේ සීතාව අරන් එනකොටත් අර මේ අර කුරුල්ලෙක් වගේ එයාව ආරක්ෂා කරපු එක්කෙනෙක් හිටියනේ. එතකොට එයාගේ අත්තටු කපලා එහෙම තමයි සීතාව පැහැරගෙන ඉතින් එක එක කතා තියෙනවා ඔය ඇස්සේ තියෙනවා මේ කතාවක් මේ රම්බහ කියලා අප්සරාවක් ඉඳලා තියෙනවා. එතකොට මේ එතකොට රාවණා මෙයාව දැක්කහම එතකොට රාවණාට මෙයා ගැන ලොකු රාගයක් ඇති වෙලා මේ රම්බා කියන අප්සරාව එපා කියද්දිත් රාවණා එයාව දූෂණය කරා කියලා තමයි කියලා තියෙන්නේ. මොකද මෙයා රම්බා එයාට කියලා තියෙනවා මේ මට කරදර කරන්න එපා මම ඔයාලට ලේලි කෙනෙක් වෙන කෙනෙක් කියලා. එයා ඒක නොතකා එයාව මේ දූෂණය කරා කියන දූෂණය කතාව කරා කියලා. තමයි තියෙන්නේ. එතකොට මේක අහලා දැන් මේ රම්බාගේ ස්වාමි පුරුෂයා වෙච්ච මේ නාල කුවර කියන එක්කෙනා මේක තරහට රාවණාට සාප කරනවා ඔයාලට කවදාත් ආයිත් ගෑනු කෙනෙක්ට කරදර කරන්න බැරි වෙන්න ඕනේ කියලා එහෙම දෙයක් හිතුවොත් හරි එහෙම දෙයක් කරන්න හැදුවොත් හරි ඔයාගේ ඔළුව පැලිලා යනවා කියලා සාපයක්. එතකොට අන්න එතනින් තමයිනේ. ඔව් ඒ හින්දා කියනවා අර සීතටත් එයාට කරදර කරන්න බැරි වුණේ. එතකොට එතනින්ම රාවණාව මේක වර්ෂන්ස් තියෙනවා කියලා මේ කතාවල. එතකොට රාවණාව තව එකක් තියෙනවා රාවණාව මෙල්ල කරන්න පුළුවන් වුණා කියලා කියන්නේ මේ හනුමගෙයි ඒ වගේම රාමගෙයි යාළුවෙක් වෙච්ච විෂ්ණුට විතරයි මෙල්ල කරන්න පුළුවන් වුණා කියලාත් කියනවා. අනිත් කිසිම කෙනෙක්ට මෙල්ල කරන්න බැරි වෙච්ච කෙනෙක්ව ඒ වුණාට විෂ්ණුට පුදුම ගරු කිරිල්ලක් රාවණාගේ තිබ්බයි කියලාත් කියන කෙනේ. ඒ වෙච්ච බයට එයා අර නිකන් බය වෙච්ච එකට පොඩි ගරු කිරීමක් තිබ්බ විදිහට කියලා කියනවා. අන්තිමට මම හිතන්නේ විෂ්ණු ඇවිල්ලානේ මොකක් හරි ඔය සෙල්ලමක් දාලා අන්තිමට සීතාව බේරගන්න උදව් කරන්නේ. එහෙම කතාවක් තියෙනවා. ඔය කියන විදිහට බං ලංකාවට එකන ඇවිල්ල තියෙන හැම එක්කෙනම නිකං අර විජය ආවෙත් දැන් විජය කියන එක්කෙනත් ආවේ ඇත්තටම එවල දාපු එක්කෙනානේ එලවල දාපු එක්කෙනෙන්නේ. එතකොට එයත් නිකන් අර අපි ගත්තතින් මේ ලෙවල් එකක් ගත්තතින් අපිට නිකන් කියන්න පුළුවන් 100 out of 10 එකේ වගේ හිටපු ඩයලොග් වෙන්න ඕනේ විජය කියන එක්කෙන. රාවණා කියන රජතුමාට ඇත්තටම නොලෙජ් එකක් තියෙන්නේ නැති. ඒ වුණාට එන ඇග්‍රසිව් චරිතයක්. ඒතර එයාවත් නිකන් ඒ වගේ ලෙවල් එක. ඒතර බල ලංකාවට ආපු හැම එකනම එන චාටර් ඩයල්නේ බා. එහෙම ගත්තොත් එතන ඔක්කොම කුණු කොටවල් නැවිලා තියෙන්නේ බා. ඔව් ඒක අර අපි අපේ ගොඩක් මූලාශ්‍ර ඉන්දියාව ආශ්‍රයෙන් හැදිලා තියෙන්නේ. එතකොට යාලා හදන්නේ හැමතිස්සෙම අර අපි සුපීරියර් කියන පොයින්ට් ඔෆ් view එකේ. පොයින්ට් ඔෆ් අපේ මූලාශ්‍ර වුණත් බලන්නකෝ. ඒකේ අපි කියන්නේ රාවණා හොඳ දැහැමි රජ කෙනෙක් කියලා. රජ කෙනෙක් කියලානේ. හැමෝම තමන්ගේ කතා හදන්නේ තමන් හොඳ විදියට සහ අනිත් එක්කෙනා නරක විදියට. මොකද රාවණා සීතාව පැහැරගන්න හේතුවකුත් ලංකාවේ අපි ජනප්‍රවාද වල එනවා. රාවණාගේ නංගි හිටියේ සුපර්ණිකා. ඔව්. එයාට මොකක් හරි වෙච්ච කරදරයක් නිසා තමයි පලිය ගන්න තමයි මේ සීතාව අරන් කතාව හැදිලා. මෙතන රාම සීත කතන්දරේ නම් කියන්න ඕනේ නෑ. කට්ටිය ගොඩක් දන්නවා රාම සීත කතන්දරේ නම්. අමුතුවෙන් එක කියන්න දෙයක් නෙමෙයි. දැන් මේ රාවණා කියන රජතුමා ඔය යක්ෂ ගෝත්‍රයෙන් පැවතගෙන ආවයි කියලාත් කියනවා. එතකොට දැන් ඔය නාග ගෝත්‍රය, යක්ෂ ගෝත්‍රය කියන හැම ගෝත්‍රයක්ගෙම ගත්තොතින් ඒ හෙන සාමාන්‍ය මිනිසුන්ට නැති ලොකු
හැකියාවන් එහෙම නැත්තම් ඒ භෞතික ලක්ෂණ ගත. මොකද කුම්භකර්ණ කියන රාවණාගේ සහෝදරයා අරගත්තත් ඇඟපත ලොකු ගොඩක් යෝධයෙක් වගේ චරිතයක් කියලානේ කියන්නේ. ඒතකොට මේ හැමෝම මට හිතෙන එක දෙයක් තමයි පෘථුවියේ එහෙම නැත්තම් මේ ජීවත් වෙච්ච මිනිස්සු නෙමෙයි. වෙන ඒලියන්ස්ලා කොට්ටාසයක් වෙන්නේ නැති පස්සේ කාලෙක ඊට වඩා ලෝ ලෙවල් එකේ බීන් කෙනෙක් එන්න ඕනේ කියලා එක්කෝ මනුස්සයා කියන ජීවියා ඊට පස්සේ වෙන්නේ නැති ප්ලාන් කරන්නේ නැත්තේ. මට හිතෙන සොලියුෂන් අර මේ ඔබ කිව්වනේ මොකද්ද? simplest solution is the most possible solution කියලා. උඹේ මම සිම්ප්ලස් කියන්නේ සොලියුෂන් එක. ඒක නෙමෙයි ඒකට simplest solution is the most possible නෙවෙයි නිකන් ඒක පොඩි conspiracy එකක් කියලා මට හිතෙනවා. මොකද වෙන්න පුළුවන් දෙයක් කියලා මම කියන්නේ එහෙම හිටියානම් එහෙම જાතියක් හිටියානම් කොහොමද මෙහෙම කතා ඒ කියන්නේ මෙහෙම කතන්දරයක් එන්න හරි එහෙම දෙයක් වෙන්න ඕනේනේ. මිනිස්සුන්ට අලුතෙන් හිතලා දෙයක් කියන්න පුළුවන් අර කිව්ව කතන්දරේ හරි කතාවක් ඇද්දි ගොඩනැගිලා තියෙනවා රාමායනය කියලා ඇවිල්ලා ප්‍රබන්ධයක් කියලා. අත් ප්‍රබන්ධයක් කියලා තියෙනවා. වෙන්නත් ඇති ඉතින් ඉතින් ෂර්ලොක් හෝම්ස් කියන කතන්දරේ කොච්චර මේ වුණ තව අවුරුදු අපි හිතමු ටයිම් කැප්සූල් එකක දාලා එහෙම එකක් තිබ්බොත් ෂර්ලොක් හෝම්ස් කියලා කෙනෙක් ඇත්තටම හිටියා වෙන්න පුළුවන්. හැරි පොටර් කියන එක ඇත්තටම වෙන්න පුළුවන්. එහෙම දෙයක් තියෙනවා. ඒ අතීතේ ගත්තොත් එම අතීතේ ඇත්තටම දැන් මේ වගේ තාක්ෂණය එහෙම දිනු නැහැ. එතකොට ඒ වගේ කතාවක් පැතිරෙන්න පටන් ගත්තාම ඒක ඉතිහාසගත වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. පොඩි ළමයින්ට පොඩ්ඩක් රැට නිින්ද යන්න හරි බය වෙන්න හරි කියපු කතන්දරයක් වෙන්නත් පුළුවන්. ඕක ලොකු වෙලා පුළුවන්නේ ඔය කතාව මොකද ඔය ලංකාවට විතරක් නෙමෙයි ඔය කතාව තායිලන්තය ඉන්දුනීසියාව ඒ පැත්තේ රාමායනය කියන එක ලොකුවට හැමෝම දන්න කතාවක්. දන්න කතන්දරයක්. ඉන්දුනීසියාවලත් ගියාමත් ඔය මේ රාම රාවණා කතාවක් තියෙනවා. සහ තායිලන්තෙත් තියෙනවා යාළගේ රාම රාවණා version. යාලටත් වර්ෂන් එකක් තියෙනවා වෙනමම. ඒ කියන්නේ යාළගේ ජනප්‍රවාද දෙන කතාවකුත් තියෙනවා. කතාවක් තියෙනවා. එහෙත් පන්සල් හදලා තියෙනවා රාවණාට. රාවණාගේ රූප පවා තියෙනවා. රාවණාගේ අර යක්ෂයෙක් වගේ ඉන්න යක්ෂයෙක් වගේ හදලා තියෙනවා. ඉන්දුනීසියාවෙත් තියෙනවා එක එක ටෙම්පල්ස්. ඔය විදිහට ආසියාවේ ගොඩාක් පැතිරිච්ච කතාවක් තමයි ඔය රාමායනය කියන කතාව. කතන්දරේ. හැබැයි කොහොම නමුත් මේ රාමායනය කියන කතාව අපි ක්‍රිටිකලි ඉවැලුවේට් කරලා බැලුවොත් අපිට කියන්න පුළුවන් මේක ඇවිල්ලා මේක එපික් එකක්. එහෙම නැත්නම් මේක මේ ලියපු ගොතපු ප්‍රබන්ධයක් කියලා කතාවක් අපිට මේ ගොඩක් අය assume කරන කියන්නේ literary point of view එකකින් researchers ලගේ point of view එකකින් බලුවොත් මේක ඇවිල්ලා රාමායනය කියන එක ප්‍රබන්ධයක් කියන point of view එකකින් හිතන්න පුළුවන්. ඔයා කියන කතන්දරේ හරි වෙන්නේ නැති මචං. මොකද තාම එවිඩන්ස් නැහැ. අද වෙනකන් දඬුමොනර කියන කතන්දරයකට හරි දැන් කියනවනේ කට්ටිය කෑලි තියෙනවා. එහෙම නැත්නම් දඬුමොනට තාම දෙන කොටිම කියනවා රාවණ රජතුමා තාම ජීවත් වෙනවයි කියලාත් කතන්දරයක් තියෙනවනේ. ඉතින් මේ කිසිම දෙයකට සාක්ෂි නැහැනේ. විද්‍යාත්මකව බැලුවොත් සාක්ෂි නැහැ වුණාට ඉතින් මට බයිනවනේ නේ කට්ටිය විද්‍යාත්මකව කට්ටිය බයිනවනේ මෙහෙම තියෙනවා අරක තියෙනවා කියලා. ඒක අපි නොදන්න කරුණු ඇති අනිවාර්යෙන්. ඉතින් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යෙන් කමෙන්ට් කරගෙන යන්න එහෙම. ඔය කියන්නේ අපි අනිවාර්යෙන්ම කියනවා ඔයාලා දාන කමෙන්ට්ස් මේ අපි අනිවාර්යෙන් කියවනවා. රිප්ලයි කරලා ඇතුළට අනිවාර්යෙන් කියවනවා. ඒ වුණාට ඔයාලා වැදගත් කමෙන්ට්ස් දානවා නම් අපි ඒක කන්සිඩර් කරනවා. කොහොම නමුත් මගේ කන්ක්ලූෂන් එක මේක. රාමායනය ඇවිල්ලා මිත්‍යා ප්‍රබන්ධය. එතකොට ඕක කොච්චර ප්‍රබල ප්‍රබන්ධයක්ද කියනවා නම් ඒක ඔස්සේ රටවල් වල සංස්කෘතීන් පවා ගොඩනැගිලා තියෙනවා. කියන ලංකාවේ සිංහල කියන ඕක ආශ්‍රිතව දැන් කතා හැදෙන්න පටන් ගත්තනේ මේක අපි රාවණාගේ පැවතෙන්න කියලා. ඒතර මේ එච්චරට හොඳට ලියපු පොතක් මේක මේ වාල්මීකිගේ රාමායනය කියන්නේ. හැබැයි ඒක පැත්තකින් තියලා දැන් අපි හිතමුකෝ රාමායනය ඇත්ත කියලා. රාමායනය ඇත්ත කියලා හිතුවත් මේක ලංකාව නොවෙන්න. ඒ කියන්නේ මේ රාවණාගේ මේ ලංකා කියන මේ රාජධානිය ශ්‍රී ලංකාව නොවෙන්න එවිඩන්ස් ගොඩක් තියෙනවා. ඉන්දියාවේ ඉන්න මේ පුරාවිද්‍යාඥයෙක් වෙන මේ HD සංකාලිය කියන එක්කෙනා කියනවා රාමායනයේ සඳහන් වෙන ලංකාව මේ වර්තමාන ශ්‍රී ලංකාව නෙමෙයි මේ ලංකාව ඇවිල්ලා නැගෙනහිර ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ ආශ්‍රිතව පිහිටි රාජධානියක් කියලා සර. ඒකට ඒක අයිලන්ඩ් එකකුත් නෙමෙයි ඒක ඉන්දියාව ඇතුලේ තිබ්බ රාජධානිය. මොකද මේකට කියන්න හේතු කිහිපයක් තියෙනවා මේ සීතාව පැහැරගත්ත කියන මේ දණ්ඩක කැලය කියන තැන පිහිටලා තියෙන්නේ මේ නැගෙනහිර ඉන්දියාව. එතකොට ඒ කැලේ ඉඳලා ලංකාවට ගත්තොත් කිලෝමීටර් 2000ක විතර දුරක්. ඒ හැටියට ඒක ලොජිකල් නැහැ. ඒ සමහරවිට ඉතින් අපි කතාවල හැටියට දඬුමොනරෙන් අරන් ආවේ ඒක. ඒ අනුව අපිට හිතන්න පුළුවන්. නමුත් දඬුමොනරයක් නැහැ කියලා හිතුවොත් ඔතන ඩිස්ටන්ස් එකේ පොඩි ඉෂුව එකක් තියෙනවා. ඉෂුව එකක් තියෙනවා. ඔය දඬුමොනර කතාව ඇත්තටම මේ ඒක රියලිස්ටික්ද? සයන්ටිෆිකලි රියලිස්ටික් නෑ. ඉතින් අපිට
කොහොමද හිතන්නේ අවුරුදු 5000කට කලින් එහෙම තාක්ෂණයක් තිබ්බා කියලා? එහෙනම් ඒ තාක්ෂණයට මොකද වුනේ? ඕනේ ඒ තාක්ෂණයට අන්න ඒකයි මොකක්ද උනේ කියන එකනේ ප්‍රශ්නේ තියෙන්නේ. එතනනේ ගැටලුව තියෙන්නේ. ඒ කියන්නේ එහෙම කතාවක් ආව නම් ඇයි ඒ තාක්ෂණෙත් ආවේ නැත්තේ කතාවත් එක්කලා? අනිවාර්යෙන් ඕක ඒ කාලේ ඔය කතාව තිබ්බනම් ඔය මිනිස්සු හොයාගෙන ගිහලා ඔය තාක්ෂණය නැවත ගොඩනගන්න හරි try කරා. නගගන්න try එකක් දෙනවනේ. තව එකක් තමයි අපිට ලංකාවේ රාවණා කියලා රජ කෙනෙක් හිටියා කියන එකට කිසිම පුරාවිද්‍යාත්මක හෝ ඓතිහාසික සාක්ෂියක් හමු වෙන්නේ නැහැ. මහාවංශයෙන් එතකොට ලංකාවේ ප්‍රධාන මූලික මූලාශ්‍රයක් වෙන්නේ මහාවංශය. එතකොට මේ ඔව්. මහාවංශයේ මේ හින්දු මූලාශ්‍රවලට තියෙන්නේ හරිම පොඩි තැනක් දීලා තියෙන්නේ. එතකොට ගොඩක් අය හිතනවා මේක මහා විහාරේ භික්ෂුන් විසින්නේ මේක රචනා කරන්න. එතකොට අර සිංහල බෞද්ධ දේශපාලන සම්බන්ධකම් වලට වැඩිපුර තැනක් දීලා ඒ ආශ්‍රිතව වෙදිච්ච ආගමික අදහැලි වලට වැඩි තැනක් දීලා අර බ්‍රාහ්මීය හින්දු ආභාෂයෙන් ආපු ඒ කතා යටපවත්තලා තමයි මේක ලියලා තියෙන්නේ කියලා කතාවකුත් තියෙනවා. ඒ කියන්නේ දැන් මහා වංශයේ ඔය ලියපු භික්ෂුන් වහන්සේලා ගොඩක් දේවල් හලලා ලියලා කියලාද කියන්නේ මේ සමහර ඔව්. අනිවාර්යෙන් දැන් අනිවාර්යෙන් කියන්න බෑ. අපිට ඔව්. assume කරන්න පුළුවන් ඒ රහතන් වහන්සේලාද? නෑ නේ. ඒ රහතන් නෑ වහන්සේලා භික්ෂුන් නොවෙන්න පුළුවන්. ඒක නෙමෙයි. ඒ මහා වංශය ලියන බාරව හිටපු හාමුදුරුවරු. අපිට ඉතින් හිතන්න පුළුවන් මොකද මේකට අපිට ගොඩක් සාක්ෂි හම්බෙනවා. මහා විහාරයට සම්බන්ධ මේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාට ගොඩක් ළඟින් ආශ්‍රය කරපු රජවරුන්ව ගොඩාක් වර්ණනා කරලා තියෙනවා මහා වංශේ. ඕකේ. වැඩිපුර හරි වර්ණනා හරි. කරලා. හ්ම්. මහා වංශයේ විශාල කොටසක් වෙන් වෙනවා මේ දුටුගැමුණු රජතුමාගේ කතාව විස්තර කරලා. දුටුගැමුණු රජතුමා භික්ෂුන් වහන්සේලා එක්කලා ගොඩාක් ළඟින් ආශ්‍රය කරපු කෙනෙක් නිසා යාට මහා වංශේ ලොකු කොටසක් මේ වෙනවා. එහෙනම් මහින්දටත් එහෙම වෙන්නේ නැති. බෞද්ධ ශිෂ්ටාචාරයට ලොකු සේවයක් කරානේ. කියන්නේ අර සොලීන්ගෙන් රට මුදවගෙන ඊට පස්සේ ආ. බෞද්ධ විහාරස්ථාන පිහිටවලා එතනින් ඔව්. යාට ලොකු වැලියු එකක් එනවා. ඔය විදිහට අර එහෙනම් මහා මහින්ද රාජපක්ෂටත් ඒ කතන්දරයෙන් වෙන්නේ නැතිනේ. මහා අන්න වංශේ. ඔව්. ලියවිලා ඇති. මහා විහාරයේ භික්ෂූන් අර තමන්ට ගොඩක් ළඟින් ආශ්‍රය කරපු ඒ බෞද්ධ ශිෂ්ටාචාරයට ගොඩක් වටිනා පුද්ගලයන්ව වැඩිපුර highlight කරලා තියෙනවා මහා වංශය. එතකොට ඕකේ. ඒකින්ද අර ඔයා අහපු දෙයට දුන්න උත්තරේ මම ඒ කියන්නේ. හ්ම්. මහා වංශයේ සමහර අයව හල්ලලා තියෙනවා. ඒකට එවිඩන්ස් ඔව්. තියෙනවා. එතකොට දැන් ඔය කතන්දරෙත් දැන් ඔබ ඇහුවනේ මගෙන් 40 වෙනි පරිච්ඡේදය ඇයි විනාශ කරේ කියන එකට. එහෙම ගත්තොතින් භික්ෂුන් වහන්සේලාට හිතෙන්නේ නැති අර ටික මුලින් දාලා ඒ කියන්නේ 40 වෙනි කියන එක අන්තිම හරිය වගේ සමහරලාට එයාලගේ නෑ ශාසනයේ එහෙමයි. මේ එකම භික්ෂුන් වහන්සේලාට භික්ෂුන් වහන්සේ කෙනෙක් නෙමෙයිනේ ඔක ලියන් ඉන්නේ මේක. ඔව්. හරි ඒක තමයි පරම්පරාව පරම්පරාවනේ යන්නේ. එතකොට එක පරම්පරාවේ සමහරලාට එහෙම කටකතාවක් ඇවිල්ලා හරි භික්ෂුන් වහන්සේ නමක් හිතෙන්නේ නැති මේක ඇඩ් කරා නම් හරි කියලා. එහෙම ලියලා ඒක දැම්ම වෙන්න බැරිද? වෙන්න පුළුවන්නේ. එතකොට බෑ. ඇයි එහෙනම් සුද්දෝ ඒක අයින් කරා කියලා කියන්නේ? අයින් කරා කියන්නත් සාක්ෂි නෑනේ. නෑ ඒ වුණාට සාක්ෂි නෑ කියන්නේ එයාලා කියනවනේ ඒක. එහෙම එකක් තිබ්බේ නෑ කියලා එයාලා මිනිස්සුන්ට හෙන ලොකු මේ කියන්නේ වොයිස් එකක් දෙනවනේ. මට මතක නෑ මොකක් හරි හොඳ නමක් තියෙනවා ඒ රිසර්ච් යුනිට් එකේ. ඒක ලංකාවෙත් මේ ස්ථාපිත කරලා කෙලින්ම කියනවා දේශනවලදී නෑ මේක මෙහෙම එකක් නෙමෙයි. මේක තනිකරම මිත් එකක් කියලා. රාමායන කියන්නේ. ඔව් රාමායනේ කියන්නේ රාවණා කියන රජු කෙනෙක් ලංකාවේ හිටියේ නෑ. ඒක ඉන්දියාවෙත් දැනට තියෙන මතය තමයි පුරාවිද්‍යාත්මක ඓතිහාසික මතය තමයි රාමායනය කියන්නේ ප්‍රබන්ධයක් කියන එක. ප්‍රබන්ධයක්. ඕකේ. ඒක 1972 යාලා එස්ටැබ්ලිෂ් කරනවා ඒක. කොහොම නමුත් අපිට හම්බෙන තව සාක්ෂියක් තමයි මේ රාමායනය සම්බන්ධ කතා ජනප්‍රවාද ඒ වගේම ඒක ලියවෙන දේවල් ලංකාවේ 14 වෙනි සියවස වෙනකම්. ඒ කියන්නේ මේ 1300 ක්‍රිස්තු වර්ෂ 1300 ගණන් වෙනකම් ලංකාවේ ඉතිහාසයේ කිසිම තැනක මේක හම්බෙන්නේ නැහැ. රාවණාගෙන කතා. මේක ඇවිල්ලා මේ ලංකාපුර කියන මේ කතාව රාවණාගේ කතාව මේ ලංකාවේ මෑත අතීතයේ ගොඩනැගිච්ච කතාවක් විදිහට තමයි සැලකෙන්නේ. මොකද 14 වෙනි සියවසට කලින් අපි බැලුවොත් කිසිම තැනක අපිට එක්කෝ ත්‍රයක්වත් පන්සලක රූපයක්වත් හම්බෙන්නේ නැහැ මේ රාවණා කතාව සම්බන්ධයෙන්. කතාවට. පසු කාලිනව මේක තැන් තැන්වල අපිට දකින්න රාවණා කියන කතාවේ
හ්ම්. බේස් එක වෙන්නේ හින්දු හැබැයි ඒක නම් ඇත්තටම රාවණා කියන්නේ හින්දු රජ කෙනෙක් තමයි. ඔව්. නමුත් ඔය කතාව අපිට ඒ කතාව පොඩ්ඩක් වෙනස් වෙලා ඇවිල්ලා හ්ම්. ආයිත් අර ටැමිල් again සිංහල කියන කල්චරල් නෝෂන් එක මෙතනින් නෝෂන් එනවා. එකට එනවා. එතනින් තමයි මේ රාවණ පරපුරේ සිංහල යක්කු පුත්තු කියන එක පුත්තු ගොඩනැගෙන්නේ. ගොඩනැගෙන්නේ. හරි හරි. ඒගොල්ලෝ නරකයි. ඒ කියන්නේ ඉන්දියාවේ ආ ද්‍රවිඩ හින්දු එයාලා නරකයි. නරකයි. රාවණා කියන්නේ නියම රජ කෙනෙක් කියන ওই කතාව ගොඩනැගෙනවා. ආ එතකොට මේ වගේ කතා ආශ්‍රයෙන් අපිට පුළුවන් සමාජය ගොඩක් පොළඹවන්න පුළුවන්. ඒතර ඕකේ. ඔක පොලිටිකල් ටූල් එකක්. ටූල් අනිත් එකක්. හැම දෙයක් වගේම මේක හොඳ පොලිටිකල් ටූල් එකක්. ජාතිවාදය ඒක ඉතින් ඒක තව තියරි එකක්. ඒක ඕක ගැන රිසර්ච් පේපර්ස් කීපයක්ම තියෙනවා මේ තියෙනවා. රාවණා කතාව මේ වර්තමාන ඒ කියන්නේ මෑත අතීතයේ ගොඩනැගෙන්න ඇතිවෙච්ච හේතු කොහොමද ඉන්දියාවයි ලංකාවයි අතර තියෙන ඉන්දියාවයි ලංකාව අතර පොඩි ගැටනයක් තියෙනවා. ගැටනයක් තියෙනවනේ ඔව්. බට ඕනාට මේක අපේ නේබරින් කන්ට්‍රී එක අරම කිව්වට ඒ වුණාට එතකොට ඔය වගේ කල්චරල් ඇස්පෙක්ට්ස් ආශ්‍රිතව මේ රාවණ කතා නැවත අපේ ව්‍යවහාරයට ඇවිල්ලා තියෙනවා මේ කතාව. තියෙනවා. මේ ඔය තියෙන පොලිටිකල් සෝෂියෝ පොලිටිකල් ඉෂුස් ටිකත් එක්ක. එහෙනම් ඉතින් රාවණා රජතුමාගේ කතන්දරේ ඇත්තද නැද්ද? මං හිතන්නේ අපි මේ හොයාගත්ත තොරතුරු වලට අමතරව මම හිතන්නේ මේ බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයන්ටත් ඇති අනිවාර්යෙන් අපි නොදන්න තොරතුරු ටිකක් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඉතින් අපි ඒවා අනිවාර්යෙන් කියවලා බලන්න. අපි තව එපිසෝඩ් එකක් මේක සම්බන්ධයෙන් කරන්නම්. ඒ දාලා තියෙන තොරතුරු අපි පොඩ්ඩක් අධ්‍යයනය කරලා මේකේ වැලිඩ් සෝසස් මොනවාද? එහෙම නැත්නම් මේක ඇත්තටම මේ යුනිතුයි මායි කතා කරා වගේ මිත් එකක්ද? එහෙම නැත්නම් මේක තනිකරම ගතපු කතාවක්ද? එහෙම නැත්නම් මේක ඇත්තටම තිබිච්ච යුගයක්ද කියන එක ගැන නැවතත් දවසක් කතා කරන්න. අනිවාර්යෙන් කමෙන්ට් කරලා දාලා තියන්න ඔයාලගේ තොරතුරු එහෙම නැත්නම් රිසෝසස් ලින්ක්ස් මොනවා හරි තියෙනවනම් අනිවාර්යෙන් දාන්න. අපි මේ දේවල් බලලා අපි අධ්‍යයනය කරලා නැවතත් අපි මේ වගේම එපිසෝඩ් එකක් කරන්න රාවණ රජතුමා සම්බන්ධයෙන්. එහෙනම් අදට මෙච්චරයි. ලබන සතියේත් අපි මේ වගේම තවත් කන්ස්පිරසි එකක් අරගෙන එනවා. එහෙනම් ගිහිල්ලා එන්න.